කොහොමද ඇත්තම කිව්වොත් මේ අපේ රටේ ජනාධිපතිතුමාට දෝදුද? අපි නම් මේක වෙනවා කියලා අනිවාර්යෙන් බලාපොරොත්තු වුණා ළමයි. අපි මේ ගමක් ගානේ ගිහිල්ලා ගියක් ගානේ ගිහිල්ලා මිනිස්සුන්ට කියලා මාලිමාව මෙහෙමයි මාලිමාවේ ඡන්ද අරන් දීලා රටේ ජනාධිපති බවට අනුර කුමාර දිසානායක සහෝදරයා පත් කරාට පස්සේ අපි ජීවිතයට හිතුවේ නෑ මේ වගේ වැඩ මෙතුමා මිනිස්සුන්ට කරයි කියලා. ඔබතුමාට පිසුදු සහෝදරයා ඈ මම අහන ඇත්තටම පිස්සුද? ජනතාව වෙනුවෙන් මේ වගේ දේවල් කරද්දී එතුමාට හිතන්න තිබ්බා කවදාවත් එතුමාට මේ ජනාධිපති ධූරය කියන එකෙන් ගැලවීමක් නැහැ කියන එක. මම නම් කියන්නේ රටේ ජනතාව වෙනුවෙන් මේ වගේ වැඩ කරද්දී 100,000 වාරයක් තව හිතන්න තිබ්බා. මොකද ඒකෙන් ඔබතුමාටම තමයි තවත් ඉස්සරහට මේ ආණ්ඩුව අල්ලාගෙන ඉන්න සිද්ධ වෙන්නේ. කවදාවත් නිදහසක් නම් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔයාලා හිතලා බලන්න පහුගිය ආණ්ඩුව කරපු ජනාධිපතිවරයෙක් මේ වෙද්දි හිටියානම් මෙච්චර රටට මෙච්චර අලාභාන වෙලා තියෙද්දි ඒ ජනාධිපතිවරයා මොන වගේ තීරණද ගන්න කියලා. එහෙනම් මේ වෙද්දි මිනිසුන්ට රුපියල් 10,000ක් රුපියල් 15,000ක් 25,000ක් අන්න ඒ වගේ මෙන්න සල්ලි බෙදන්නේ අන්න ඒ වගේ දෙන්නේ. දැන් මේ ගෙවල් පිටින් නායකගේ මිනිසුන්ට ජීවිත අහිමි වෙච්ච මිනිසුන්ට බාගට ගෙවල් කඩිච්ච මිනිසුන්ට මේ තැන් වල අවතැන් වෙලා ඉන්න මිනිසුන්ට එහෙනම් මේ වෙද්දි රුපියල් 10-15,000ක් අනිවාර්යයෙන්ම දීලානේ ඉතින්. ඒකට අපි කඩේ ගිහින් පත් කරගත්තු මාලිමාවේ අනුර කුමාර දිසානායක සහෝදරයා මොනවද අනිවා මේ කරන්නේ මිනිසුන්ට? ඔය වගේ වැඩවලින් සිද්ධ වෙන්නේ මොන වගේ දේවල්ද දන්නවද? මෙච්චර කාලයකට ලංකාවේ ඔබතුමා වගේ ධාර්මිෂ්ඨ නායකයෙක් පහළ වුණා කියන එක ඔබතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන එක. ඒ දේ කරගන්න ඕන නම් ඔය වගේ වැඩපිළිවෙළවල් තව තවත් ඉස්සරහට ලැහැත්ති කරලා තියන්න. එතකොට බලා ගන්න පුළුවන් ජනාධිපතිවරයෙක් කියන්නේ රටට නායකයෙක් කියන්නේ ඔබතුමා වගේ පුද්ගලයන්ට කියන එක. දැන් බලන්න මේ වගේ ඒවා මිනිසුන්ට කරන්න ඕන දේවල්ද? අනුර කුමාර දිසානායක සහෝදරයා කරලා තියෙන මෝඩ වැඩ ටිකක් මං කියාගෙන යන්නද? විනාශ වෙච්ච නිවාස වෙනුවට අලුතෙන් නිවාස හදාගන්න කියලා එයා දෙනවලු මිනිසුන්ට රුපියල් ලක්ෂ 50. ඉතින් බලන්නකෝ මොනවද මේ කරන වැඩ කියලා. ඊට පස්සේ අර්ධ හානි වෙච්ච නිවෙස් වලට රුපියල් ලක්ෂ 25ක් දෙනවලු. මේ කවද වෙච්ච දේවල්ද? ඒ මදිවට නව ඉඩමක අලුත් නිවසක් තනා ගැනීමට මෙයා දෙනවලු රුපියල් ලක්ෂ 100ක්. ඒ කාලේ අපට ජනාධිපතිවරු දුන්න ගාණ හැටියට මේක මොකක්දනේ? ඒ මදිවට තව කියලා ආපදාවන්ටත් ලක් වෙලා නිවසත් අහිමි වෙච්ච අයට රුපියල් ලක්ෂ 50ක් දෙනවා කියලා. ඉතින් බලන්නකෝ නායෑම් වලට ලක් වෙලා ඉඩම අහිමි වෙච්ච පවුල් වලට රුපියල් ලක්ෂ 50ක් දෙනවලු. ඉතින් බලන්න ඊට පස්සේ ළමයි hina යන වැඩේ මොකද දන්නවද? ආපදාවයන්ට ලක් වෙලා ඉඩමයි නිවසයි දෙකම අහිමි වෙච්ච අයට කීයක් දෙනවා කියලා හිතාගෙන ඉන්නේ? කෝටියක් දෙනවලු. තව ඉවර නෑ එයා කරලා තියෙන වැඩ. ඉතුරු ටික අහගන්නකෝ. දෙදෙනෙකුට වඩා අවතන් වූ අයට රුපියල් 50,000ක් දෙනවලු. ඒ මදිවට ආපදාවයන්ට ලක් වූ බඩ ඉරුඟු ධාන්‍ය වර්ග සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000කුත් දෙනවලු. මං හිතුවා ඉවරයි කියලා. ඉවර නෑ. මෙයාගේ ගුණයට තවත් තියෙනවා. කඳවුරු වල සිට නිවාස වලට යන අයට මාසෙකට රුපියල් 25,000 බැගිනුත් දෙනවලු. ඉතින් බලන්නකො මේවා මේ කවද වෙච්ච වැඩද? ඒ මදිවට අර්ධ හානි වෙච්ච නිවාස සඳහා කාණ්ඩ 4ක් යටතේ රුපියල් ලක්ෂ 10 15 20 25 ඒ වගේත් දෙනවලු. දැන් ඉතින් ඔයාලට තේරෙනවද රටක ජනාධිපතිවරයෙක් මේ තරම් මෝඩ වැඩ කරයිද කියලා? කොහෙද ඉතින්? අපිත් ඒ දවස්වල පුළුවන් තරම් මාලිමාවට කඩේ ගිහිල්ලා මේ වගේ කෙනෙක් ජනාධිපති කරවලා හිටන්. අන්තිමට ඉතින් මේ වගේ දේවල් තමයි අපිට බලන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි නම් ජීවිතයට හිතුවේ නෑ මාලිමාවට කඩේ ගිහිල්ලා මේ වගේ ජනාධිපතිවරයෙක් රටට පත් කරගත්තට පස්සේ අන්තිමට මේ වගේ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙයි කියලා. අනිත් මිනිස්සු කියන දේ අහලා අපිත් අනේ මාලිමාවට කඩේ නොගින් හිටියානම් මේ වෙද්දි මේ රට සුරපුරයක්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ ළමයි. පුළුවන් තරම් මාලිමාවට කඩේ ගිහින් ගියක් ගානේ අපි ගිහින් කිව්වනේ මාලිමාව මෙහෙමයි මාලිමාවෙන් සිද්ධ වෙන දේවල් මෙහෙමයි කියලා ඉතින් අන්තිමට ඉතින් මේ ඒ කියපු දේවල් ඉතින් ඇත්ත වෙගෙන දැන් ඉතින් යන්න ආපහු නම් කවදාවත් මේ වගේ පක්ෂයකට කඩේ යන්න හොඳ නැහැ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ ළමයි. වෙන්න ඕන ටික වෙලා ඉවරයි. මොකුත් කියන්න බැරි කමට පුරුද්දට වගේ ඔන්න ඔහේ මේ පාරක් කියන්නම්කෝ. මාලිමාවට ජය වේවා කියලා.